ආයුබෝවන්. අදත් මහොන් තාක්ෂිලාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට අපි අලුත් පාඩමක් ඔයාලට කියලා දෙනවා. ඔයාලට දැනටමත් ප්‍රශ්න වෙලා තියෙන බොබින් එක එහෙමත් නැත්නම් ෂටල් එක. මෙන්න මේ වගේ ප්‍රශ්න ඔයාලට දැනටමත් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේකේ අපි මහගෙන යන හැමෝම දන්නවා ජුකි මහාන යන්ත්‍රයක් එහෙම නැත්නම් නෝමල් මහාන යන්ත්‍රයක ෂටල් එකට නූල් එතෙන විදිය එහෙම නැත්නම් ෂටල් එක රත් වෙන්නේ ඇයි එහෙමත් නැත්නම් බොබින් එකට නූල් ඔතනකොට මේකේ තෙන්න ඕනේ ප්‍රමාණයක් තියනද? එහෙමත් නැතිනම් සමහර වෙලාවට එන ප්‍රශ්නයක් තමයි බොබින් එකේ නූල කැඩෙනවා. එහෙමත් නැත්නම් බොබින් එකේ තියෙන ඒරියාවේ රත් වෙනවා. මෙන්න මේවට විසඳුම් ගේන්න තමයි අද අපි මේ වැඩසටහන තුළ සම්බන්ධ වෙලා ඉන්නේ. අපි බලමු කොහොමද මේ ප්‍රශ්න වලට විසඳුම් ගේන්නේ. එහෙමත් නැතිනම් මේවට හරියටම දෙන විසඳුම් මොකද්ද? මේක හදාගන්නේ කොහොමද කියන එක බලමු. ඒ වගේම ඔයාලට මේ වැඩසටහන තුළ තේරෙන්නේ නැති එහෙමත් නැත්නම් පැහැදිලි නැති තැනක් තිබ්බොත් මගේ නම්බර එක දාලා තියෙනවා. ඒකට කතා කරන්න නැත්නම් කමෙන්ට් කරන්න. ඉතින් අපි මුලින්ම බලන්න ඕනේ බොබින් එකක් ෂටල් එකක් හරියට තෝරගන්නේ කොහොමද කියලා. මගේ අතේ තියෙන මෙන්න මේ වගේ ෂටල් දෙකක් තියෙනවා. ඉතින් මේ ෂටල් දෙකේ ඇත්තටම මේ පැත්තෙන් බලද්දි කිසිම වෙනසක් නැහැ. ඉතින් මේ දෙකම එක වගේ. හැබැයි මේ ෂටල් දෙකට අපි මේ කඩෙන් මෙලදී ගන්නකොට එහෙමත් නැත්නම් අපි අලුතෙන් මැෂින් එකක් ගන්නකොට මේ ෂටල් දෙකම එන්න පුළුවන්. හැබැයි මේකේ විශේෂත්වය තියෙන්නේ මෙන්න මේ අනිත් පැත්තේ. මේ ෂටල් එක ඇතුල් පැත්තේ මෙන්න මෙතන මේකේ තියෙනවා ස්ක්‍රීන් එකක් ඇතුලේ. මේ ෂටල් එකේ මේ තියෙන්නේ ඔරිජිනල් ෂටල් එක. ඉතින් මේ වගේ ෂටල් එකක් ගත්තොත් මේකේ ස්ක්‍රීන් එකක් නැහැ. ඒතකොට මේකේ වෙනස තමයි අපි මහගෙන යනකොට මම ඔයාලට පෙන්නන්නම් මොකද්ද වෙන්නේ කියලා. මුලින්ම මේ බොබින් එක අරගෙන මම මේ ඇතුලේ තියෙන ස්ක්‍රීන් එක. ඒක නැත්තම් මේ ස්ක්‍රීන් එකට අපි කියනවා idle preversion screen කියලා කියනවා. ඉතින් මේ idle preversion screen එක නැති එකට අපි බොබින් එක මෙන්න මේ විදිහට දානවා. මෙන්න මේ විදිහට බොබින් එක වැටෙනට පස්සේ අපි දන්නවා ඇත්තට මේක මේ හිමින්ම අහන්නේ අධිවේගී මැෂින් එකක් කියලා. ඉතින් මේ මැෂින් එකට දාලා අපි මේ විදිහට උඩට නූල අදිනවා. ඒ කියන්නේ මේක දැන් මැහෙන අවස්ථාවක් තමයි මේ ගන්න. බලන්න මේක කැරකෙන්නේ මේ මගේ පැත්තට කැරකෙන්නේ. කියන්නේ දකුණු පැත්තට තමයි කැරකෙන්නේ. මේක හයියෙන් මේ විදිහට අදිනකොට ඔන්න දැන් මැෂින් එකේ කෑල්ලක් මහලා අපි මේ විදිහට නවත්තනවා. ඊට පස්සේ ආයෙ නැවත මෙහෙම පටන් ගන්නකොට මෙයා කැරගෙන විදිය බලන්න. ඔන්න වම් පැත්තට කැරකිලා අන්න නැවතුණා. දැන් නූල නිකන් එන්නේ. ඊට පස්සේ තමයි ආයෙ ඔන්න අන්න දකුණු පැත්තට කැරගෙන්න ගන්නවා. මෙන්න මේ කියන කොටස මේ කියන වෙලාවේ තමයි ඔයාලට යට නූලේ බූරුටක් කියන එකක් ඇති වෙන්නේ. ඒකට හේතුව තමයි මේ බොබින් එක ෂටල් එකත් එක්ක තියෙන බැඳීම. එහෙම නැත්නම් මෙයා අදාළ තැන නතර කරගන්නේ නැතුව මෙයා නිදහසේ කැරකෙනවා. එහෙම නැත්නම් මෙයාගේ ගමන මෙයාට හොයාගන්න බෑ. හැබැයි මෙන්න මේ ෂටල් එකේ එහෙම එකක් නැහැ. මේකට අපි දැම්මට පස්සේ මෙහෙම ෂටල් එකට මෙහෙම ඇද්දොත් එහෙම ඒ අදාළ තැනදීම නැවතිලා ඒ ගානටම අදාළ තැනදීම නැවතිලා ඒ ගානටම වැඩ කරනවා. හැම වෙලාවෙම එකම පැත්තට විතරයි මෙයා කැරගෙන්නේ. එතකොට මැහුම් බුරුලක් කියන එකක් නැති වෙන එක තමයි මේකෙන් වෙන්නේ. ඇත්තටම මේ ෂටල් එකක් භාවිතා කරද්දී එහෙම නැත්නම් ෂටල් එකක් තෝරගද්දී අනිවාර්යෙන් ඔයාලා idle preversion screen එකක් එහෙම නැත්නම් මේ වගේ ස්ක්‍රීන් එකක් තියෙන ෂටල් එකක් භාවිතා කරන්න. එහෙම නැත්නම් ෂටල් එකක් තෝරගන්න. මේක පොඩ්ඩක් මිලෙන් වැඩි අනික් ෂටල් එකට වඩා. කියන්නේ ලොකු ගාණක් නේ පොඩි ගාණක්. නමුත් ඔයාලට එන ප්‍රතිලාභය එහෙම නැත්නම් මෙතනින් එන වාසිය තමන්ටම තමයි එකෙන් වැඩි. ඉතින් අපි බලමු මැෂින් එකට බොබින් එකට නූල දාගන්නේ කොහොමද, නූල හරියට දාගන්නේ කොහොමද කියලා. මුලින්ම මෙන්න මෙතන තියෙන ගයිඩ් එක වගේ මෙතන තියෙන ස්පූල් එක තමයි බොබින් එකට භාවිතා වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ස්පූල් එකට ඉස්සල්ලාම නූල් කෝන් එක මේ විදිහට දානවා. ඊට පස්සේ මෙන්න මෙතන ගයිඩ් එකකින් අපි නූල මේ විදිහට ගන්නවා. මෙන්න මෙතන තියෙන ස්ක්‍රීන් එකක් එක්ක තියෙන කොටසට කියනවා ප්‍රී ටෙන්ෂන් කියලා. එහෙම නැත්නම් බොබින් එකේ ටෙන්ෂන් එක හදා ගන්න ගන්නේ මෙන්න මේ ස්ක්‍රීන් එක. මේකෙන් කරන්නේ ඇත්තටම නූල බොබින් එකට ඔතනකොට
බොබින් එකේ තියෙන අර ටයිට් ගතිය කියන එක හදාගන්න. එහෙම නැත්නම් නූල තදට එතෙන්න නැත්නම් සමහර නූල් තියෙනවා. ඒ නූල් වලට අපි බොබින් එකට එතුවට පස්සේ බොබින් එකේදී වෙන දෙයක් තමයි නූල ඇදිලා එතෙනවා. එහෙමත් නැත්නම් නූල බුරුලට එතෙනවා. ඒක හදාගන්නේ මෙන්න මෙතන මේ ටෙන්ෂන් එකෙන්. මේ ටෙන්ෂන් එක ඇත්තටම තද කරනකොට බොබින් එකේ එතන නූල තද වෙනවා. මේක බුරුල් කරනකොට බොබින් එකට එතන නූල බුරුල් වෙනවා. මුලින්ම අපි නූල දාගන්නකොට මෙන්න මෙතන තියෙන thread guide එකෙන් ඉස්සල්ලාම නූල ඇතුළට ගන්නවා මේ විදිහට. ඊට පස්සේ මේ ඩිස්ක් දෙක අතරින් මෙන්න මේ විදිහට නූල එළියට ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන thread guide එකේ මේ කියන්නේ මුලින්ම දාපු guide එකෙන් එළියට අපි මෙහෙම නූල ගන්න ඕනේ. එතකොට මේ විදිහට තමයි නූල තියෙන්නේ. මේ මැෂින් එකේ බොබින් එක සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ කොටසට මේ කොටස කියන අපි බොබින් වයින්ඩර් එක කියලා. මේ වයින්ඩර් එකට මේ විදිහට බොබින් එක දාලා තමන් මැෂින් එකේ ඉඳගත්තාම තමන්ගේ වම් අත පැත්තේ ඉඳන් දකුණු පැත්තට මේ විදිහට පොටවල් 3-4ක් කරකව ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන බොබින් වයින්ඩර් එකේ ලිවර් එක මේ ලිවර් එක මේ විදිහට බොබින් එක පැත්තට මෙහෙම තල්ලු කරන්න ඕනේ. ඊට පස්සේ අපි මැෂින් එක වැඩ කරන වෙලාවට මෙන්න මේ විදිහට නූල එතෙන්ට ගන්නවා මේක කැරකිලා. ඉතින් මේක තමයි බොබින් එකක් එතන සාමාන්‍ය සරලම ක්‍රමය. මේ බොබින් එකේ ගොඩක් අය හිතන දෙයක් තමයි බොබින් එක සම්පූර්ණයෙන්ම එතුනොත් හරි කියන එක. ඒ කියන්නේ අපට වැඩිපුර තව ඇඟලුමක් මහ ගන්න පුළුවන්. එහෙමත් නැතිනම් මේකේ අර කාර්යක්ෂමතාවය වැඩි බොබින් එකක් ගලවන්න යන ටයිම් එක අඩු කරගන්න අන්න ඒ වගේ දේවල් වලට මේක සම්පූර්ණයෙන්ම එතෙන්න ඕනේ කියන මතයක් තියෙනවා. ඇත්තට මේක වැරදි එකක්. මොකද හේතුව තමයි මේ බොබින් එක නූල් පිරවෙන්න ඕනේ 180යි. 180ක් කියන හේතුව තමයි අපි මේ ෂටල් එකට මෙන්න මේ විදිහට බොබින් එක දානකොට මේ දෙන්න අතර පොඩි හිස් තැනක් තියෙනවා. ඒ කියන්නේ මෙයා ඔන්නෝම ප්‍රී බහින්න තමයි තියෙන්න ඕනේ. එතකොට මෙයා 180ක් එතුනොත් විතරයි මේ නූල බොබින් එකෙන් එළියට එන්නේ නැති වෙන්නේ. එතකොට 100%ක් එතුනොත් මෙයා ඇතුළට යන්නේ තද ගතියකට තමයි නූල යන්නේ. ඒ වගේම අපි නූල මේ විදිහට දාලා ඇදලා ගන්නකොටත් මේ වටේ වැඩි හන්දා මෙයා ෂටල් එකයි බොබින් එකයි අතර එන තෙරපොමට නූල ටිකක් තද වෙලා තමයි එළියට එන්නේ. එතකොට ඒක හැම වෙලාවෙම අපට එන වැරද්දක්. ඒ කියන්නේ දැන් මැෂින් එකක බොබින් එකකට නූල උතරන නම් අනිවාර්යෙන් 180 කියන එක අනිවාර්යෙන් තිබිය යුතුමයි. ඒක කොයි වෙලාවකවත් මේක මැකැනික් කෙනෙකුට කියලා හෝ එහෙම නැත්නම් ඔයාලා ඇඩ්ජස්ට් කරලා වැඩි කරගන්න එපා. හැම වෙලාවෙම තියෙන්න ඕන ගාන තමයි 180 කියන ප්‍රමාණය තමයි බොබින් එකට නූල් දෙන්න ඕන. ඉතින් දැන් ඔයාලා බලන ඇති මේක 180ක් කොහොමද හදාගන්නේ. එහෙම නැතිනම් මේක 180 හදාගන්න ඔයාලට කාර්මිකයෙකු ඕනද? නැත්නම් Tamanට මේක කරගන්න පුළුවන් දෙයක්ද කියලා. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම අපි මේ විදිහට අපේ බොබින් එක මේ වගේ ඇතුළට දාලා මෙන්න මේ ලිවර් එක බොබින් එක පැත්තට මෙහෙම තද කරනවා. ඊට පස්සේ බොබින් එක ඇතුළට ගියාට පස්සේ මේ ලිවර් එක ටික ටික මේ විදිහට පිටිපස්සට කරනවා. එතකොට අපි බලනවා මෙතනින් වැඩිපුර ප්‍රමාණයක් එළියට යනවා. ඒ කියන්නේ මේක නිකන් පයින්නා වගේ තල්ලු වෙනා වගේ තනක් එනවා. කියන්නේ මෙහෙම ගන්නකොට මෙන්න මේ වගේ තනක් එනවා. අන්නේ කියන තැන අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. දැන් මෙයා ඇත්තටම 180ෙන් තමයි ඇඩ්ජස්ට් වෙලා තියෙන්නේ. ඒතර මේක වැඩිපුර ප්‍රමාණයක් තව ගන්න ඕන නම් අපි බලමු මේක බොබින් එක වැඩිපුර එතන තනක්ද කියලා. මෙන්න මෙහෙම මේක ගොඩක් ඉස්සරහට ගන්න ඕන. අරගෙන මෙහෙම තද කරාට පස්සේ මෙයා දැන් බොබින් එකට වැඩිපුර එතනවා. ඒ කියන්නේ මෙයා මේ එළියට තල්ලු වෙනවා වගේ වෙන බොබින් එකෙන් එළියට කොටස තියෙන්නේ. දැන් අපි බලන්නේ මේ බොබින් එකේ වැඩිපුර කොටසක් එතන අවස්ථාවක්. මේ තියෙන්නේ බොබින් එක මෙන්න මෙතන ස්පේස් එකක් එනවා. නමුත් තාම බොබින් එක පෙරෙනවා. ඔන්න දැන් තමයි බොබින් එක නතර වෙන්නේ. ඒ කියන්නේ මෙයා 180 නේ 100කටත් වඩා එතනවා. ඉතින් මේක අපි හදාගන්නේ මෙන්න මෙතන එනේබල් කරලා පොඩි ප්‍රමාණයක් මේ වගේ ඇතුළට අරන් ආයේ තද කරලා බලන්න කොතනද මේක නවතින්නේ කියලා. දැන් මෙයා පයින්නේ එහෙම නැත්තම් මේ කොටසෙන් වෙන්න වෙන්නේ එළියට යන්නේ බොබින් එක ඇතුළේ තියද්දි මේ කියන්නේ 180ක් වගේ කොටසකින් තමයි අයින් වෙන්නේ මේ කෑල්ල. ඊළඟට අපි කතා කරන්නේ මෙන්න මේ වගේ බොබින් වයින්ඩර් එක උඩ. එහෙම නැත්නම් මේ බොබින් එක උඩින් ඔතන තියෙන මැෂින් වල නූල් එතෙන් නැති ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ අපි මේ විදිහට
ඇතුළට මේ කෑල්ල දැම්මට පස්සේ හෑන්ඩ් වීල් එක මෙතනින් කරකවද්දි මේ පොඩි ප්‍රමාණයක් දැන් කැරකෙනවා. හැබැයි වටයක් කරකවද්දි මෙයා කැරකෙන්නේ නැති වෙනවා. මේ දැන් හෑන්ඩ් වීල් එක කැරකෙනවා. නමුත් මෙතන කැරකෙන්නේ නැහැ. අන්න එකක් හදාගන්නේ කොහොමද? මේක ඇත්තටම කාර්මිකයෙකුට කියලා හදාගන්න ඕන නැත්නම් මහාන ඔපරේටර්ට එහෙම නැත්නම් ඔයාලට හදාගන්න පුළුවන්ද කියලා අපි බලමු. මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා මේ වගේ යන තුනක් තියෙනවා. මේක ගලවන්න කලින් බලන්න ඕනේ ඉස්සල්ලාම මෙන්න මේ කොටස කොයි පැත්තටද තියෙන්නේ. ඔපරේටර් ඉඳගත්තට පස්සේ මේ කොක්කක් වගේ තියෙන. එහෙම නැත්නම් මේ ගයිඩ් එක කොයි පැත්තටද තියෙන්නේ? තමන්ගේ දකුණු අත පැත්තටද? තමන්ගේ දකුණු අත පැත්තටද? තමන්ගේ වම් අත පැත්තටද කියලා. මෙන්න මේක අඳුර ගන්න මුලින්ම. ඊට පස්සේ මේ යන තුන මේ විදිහට ගලව ගන්න. ඇත්තට මේ වගේ දෙයකින් මැෂින් එකට හානියක් වෙන්නේ නැහැ. ඔයාලට බලන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා හරි. මොකද මේකේ වාසිය Tamanටමයි තියෙන්නේ. මේකෙන් මැෂින් එකට කිසිම වෙලාවක හානියක් වෙන්නේ නැහැ. මෙන්න මේ කොටස මෙහෙම එළියට ගන්න පුළුවන්. දැන් මෙන්න මේ රබර් රින් එක ඩැමේජ් වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ බොබින් එකේ දෙන්නේ නැත්තේ. මේ රබර් රින් එකෙන් බොබින් එක එතන විදිහ තමයි මෙහෙම බොබින් එක මෙහෙට දානකොට මේ යට කෑල්ල කැරකෙනවා. මේ කැරකෙද්දි තමයි මේ උඩින් වැඩ කරන්නේ. එතකොට මේ කැරගෙන කෑල්ල වදින්න ඕනේ. ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ පොඩි ට්‍රවුමක් තියෙනවා. මේකේ වැදිලා තමයි මේ කෑල්ලත් එක්ක එකතු වෙලා මේක කැරකෙන්නේ. මෙන්න මෙතන රවුම. ඉතින් මේකේ වෙන දේ තමයි බොබින් එකේ කොටසක් ඉතිගෙන යනවා. ඊට පස්සේ මෙන්න මේ කෑල්ල ඩැමේජ් හන්දා අපිට බොබින් එක උතා ගන්න බැරි වෙනවා. ඉතින් මේක හදා ගන්නකොට සමහර වෙලාවට මෙන්න මේ යුනිට් එකම ගන්න ඕනේද කියලා කට්ටියගේ මතයක් තියෙනවා. ඉතින් එහෙම එකක් ඕනේ නැහැ. මෙන්න මේ රබර් රින් එක විතරක් පොඩි ගානකට ගන්න පුළුවන්. මේ වගේ රින් එකක් 150ක් විතර වෙන්නේ. නමුත් මේ වගේ කෑල්ලක්ම දානවා නම් ඇත්තටම ලොකු ගානක් යනවා. ඉතින් ඒක ඔයාලට කරගන්න පුළුවන් දෙයක්. අපි බලමු මේක රින් එක දාගන්නේ කොහොමද කියලා. මේ තියෙන අලුත් රින් එකක්. මේ රින් එක මේ පරණ රින් එක තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ රින් එක දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මුලින්ම ගියා මේක ගලවද්දි පැත්ත අඳුර ගන්න ඕනේ කියලා. මේක තිබ්බේ මේ ගයිඩ් එක තමන්ගේ වම් අත පැත්තට. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි මේක දානවා. දාලා මේ යන තුනටම සමාන වෙන විදිහට තියාගෙන ඊට අපි බලනවා බොබින් එක එළියේ තියෙනවා. ඔන්න ඔතන විදිහට දානවා. දැන් හෑන්ඩ් වීල් එක කරකවලා බලනවා කැරකෙනවද කියලා. දැන් වට 3-4ක් කරකවලා හරි එහෙම නැත්නම් මැෂින් එක පාගලා හරි බලන්න පුළුවන්. මේක වැඩ කරන එකේ ප්‍රශ්නයක් නැද්ද කියලා. දැන් ගැටලුවක් නැති බව ඔයාලටත් පේනවා. ඊට පස්සේ මේ යන තුන මේ විදිහටමයි සම්බන්ධ කරගන්නවා. ඉතින් ඇත්තටම මේ වගේ දෙයක් ඔයාලටම කරගන්න පුළුවන් කියලා මම හිතනවා දැනටමත් ඔයාලට අවබෝධයක් ඇති. මොකද අපි වෙනත් පාර්ශවයකට කියනකොට මේ වගේ දෙයකට ඇත්තටම මේකේ මිලත් අධිකයි. ඒ වගේම තමයි අර හදන්න යන කුලියත් එක්ක එහෙම නැත්නම් රස්තියාදුවත් එක්ක බලද්දි Tamanට එහෙම දෙයක් සරලවම කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ යන තුන තද කරාට පස්සෙත් ආයෙ නැවත කරකවලා බලන්න මේකේ ගැටලුවක් තියෙනවද කියලා. ඉතින් අපි දැනටමත් ඔයාලා ඉගෙන ගත්තා බොබින් එකක් ෂටල් එකක් තෝරගන්නේ කොහොමද? එහෙමත් නැතිනම් බොබින් එකේ නූල් එතෙන් නැති වුනහම ඒක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේකත් එක්කම තව කාරණයක් තමයි බොබින් එක තියෙන කොටස. එහෙම නැත්නම් ෂටල් එක තියෙන කොටස රත් වෙන වගේ වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ මේ බොබින් එකට නූල දාලා අපි මහන්න ගත්තට පස්සේ ඒ කොටස ගොඩාක් රත් වෙනවා. එහෙමත් නැත්නම් බොබින් එකේ නූල කැඩෙනවා. එහෙමත් නැතිනම් සමහර වෙලාවට මේ බොබින් එකේ යට සුදු නූලක් තියෙනවා. මේ සුදු නූලේ තැන් තැන් වල කළු පාට ඩොට් තියෙනවා. ඔන්න ඔය වගේ වෙලාවට වෙන දේ තමයි මේ බොබින් එක ප්‍රදේශයට යන ඔයිල් ප්‍රමාණය අඩු වෙන එක. ඒ වගේම මේ ඔයිල් ප්‍රමාණය අඩු වුණාට පස්සේ සමහර වෙලාවට මැෂින් එකේ තියෙන දෝෂ වැඩි. ඒ කියන්නේ අපිට නූල් කැඩෙන ඒවා, එහෙම නැත්නම් මැෂින් එක රත් වෙන ඒවා, ඒ වගේම කොටස් ගෙවෙන්නත් මේක බලපානවා. ඉතින් අපි ඒක හදාගන්නේ කොහොමද කියලා බලන ගමන් ඒ වගේම තමයි මැෂින් එකේ ඔයිල් වැඩ කරන එක වැඩි වුණාමත් ඒ ප්‍රශ්න වෙනවා.
ඒ කියන්නේ අපි සුදු පාට ඇඳුමක් මහගෙන යනකොට සමහර ලාට ඔයිල් තැවරලා තැන් තැන්වල බින්දු බින්දු තියෙනවා. ඒක අඩු කරගන්නේ කොහොමද වැඩි කරගන්නේ කොහොමද කියන එකත් අපි දැන් බලමු. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ හෙඩ් එක කියන කොටස මේ වගේ ඉහළට ඔසව ගන්න ඕනේ. ඉතින් අර මම මුලදීම කිව්වා මැෂින් එක රත් වෙන එක බලපාන්නේ මෙන්න මේ කොටසෙන්. එහෙම නැත්නම් ඔයිල් වැඩ කරන එක බලපාන්නේ මෙන්න මේ කොටසෙන් කියලා. ඉතින් අපි මැෂින් එක රත් වෙන එක එහෙම නැත්නම් ඔයිල් අඩු වැඩි වෙන එක ගැන තමයි දැනට කතා කරගෙන ආවේ. මෙන්න මෙතන තියෙනවා ධන සහ ඍණ කියලා මාක් දෙකක් දාපු පොඩි කොටසක් තියෙනවා. මෙන්න මේ කොටසෙන් ඇත්තටම කරන දේ තමයි මෙන්න මේ ෂටල් එක, බොබින් එක. එහෙම නැත්නම් මෙන්න මේ කොටසට කියන අපි හුක් එක කියලා. මෙන්න මේ කොටසට. මෙන්න මේ පැත්තට යන ඔයිල් ප්‍රමාණය අඩු වැඩි කරන්න තියෙන මෙතන ඇනේ. ඉතින් අපි ගොඩක් දෙනෙක් වරද්ද ගන්න තැනක් තමයි මේ කෑල්ල අපි කියන කාට හරි කෙනෙකුට මෙන්න මේ කොටසෙන් තමයි අඩු වැඩි කරගන්නේ කියලා. එතකොට අපි අර වැරදින තැන තමයි ටැප් එකක් වුණත් හද කරන පැත්තට තමයි වැහෙන්නේ. හැබැයි මේකේ තියෙන්නේ අනිත් පැත්තට. අපි මේක ඔයිල් ප්‍රමාණය වැඩි කරනවා නම් මේක තද කරන එක තමයි කරන්න ඕනේ. ඒ වගේම ඔයිල් ප්‍රමාණය අඩු කරනවා නම් මේක බුරුල් කරන එක තමයි කරන්න ඕනේ. අපි බලමු මේක ඔයිල් ප්‍රමාණය වැඩි කරනකොට කොයි පැත්තටද කරකවන්නේ කියලා. මෙන්න මේ නියන මේ විදිහට දාලා මේක තමන්ගේ දකුණු අත පැත්තට මේ විදිහට කරකවන්න. එතකොට ඔයිල් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම තමයි මේක අඩු කරගන්නව නම් තමන්ගේ වම් අත පැත්තට මේ විදිහට කරකව ගන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි මැෂින් එකේ ඔයිල් වැඩ කරන එක අපි හදාගන්නේ. ඉතින් අපි මේ මැෂින් එකේ බොබින් එක උතන විදිය එහෙමත් නැත්නම් බොබින් එක ඇඩ්ජස්ට් කරගන්න විදිය දැනුවත් වුණා. හැබැයි ඕන තව ප්‍රශ්නයක් තියෙනවා. මගේ තියෙන්නේ ඕවගේ මැෂින් එකක් නෙවෙයි. මගේ තියෙන්නේ මගේ මැෂින් එකේ බොබින් එක උඩින් නෙවෙයි නේද එතෙන්නේ. එහෙම නැත්නම් මගේ එකේ සයිඩ් එකෙන් නේද එතෙන්නේ. ඒක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු ඒකත් හදාගන්නේ කොහොමද කියලා. මම හිතනවා ඔයාලගේ තියෙන මෙන්න මේ જાතිය බොබින් වයින්ඩර් එක. මේ බොබින් වයින්ඩර් නූල දාගන්නකොට මේ විදිහට නූල අතුරට ගන්න ඕනේ. ඊට පස්සේ මේ ඩිස් දෙකෙන් මෙන්න මේ විදිහට මැදි වෙන විදිහට තමයි නූල ගන්න ඕනේ. මේකෙත් අපි නූල තද කර ගන්නකොට මෙන්න මේ වගේ දකුණු පැත්තට කරකවනවා. බුරුල් කර ගන්නවා නම් බොබින් එකට ඇතුළේ නූල මේ වගේ වම් පැත්තට කරකවනවා. ඊට පස්සේ මේ නූල බොබින් එකේ මේ විදිහට තමන්ගේ ඉස්සරහා පැත්තට එහෙම නැත්නම් මැෂින් එකෙන් ඉදිරියට මේ විදිහට කරකවලා අපි මෙන්න මේ කෑල්ල මේ විදිහට ඉස්සරහට ගන්නවා. ඊට පස්සේ මෙතනින් පොඩ්ඩක් ඇදලා මෙයාගේ මේ ටෙන්ෂන් එක පොඩ්ඩක් හදලා දෙන්න පුළුවන්. ඉතින් මේක කැරකෙද්දි මෙන්න මේ විදිහට ඉස්සරහට කැරකිලා තමයි බොබින් එකේ තෙන්න ගන්න. ඉතින් ඒ කාරණේ ඔයාලා දැනුවත් ඇති. මෙන්න මේ බොබින් වයින්ඩර් එකේ 180 දෙන හදා ගන්නකොට මෙන්න මෙතන තියෙන ස්ක්‍රූ එකක්. මෙන්න මේ තහඩු කෑල්ලත් එක්ක තියෙන ස්ක්‍රූ එක තියෙනවා. මේ ස්ක්‍රූ එක අපි තද කරනකොට වෙන්නේ බොබින් එකට එතන නූල් ප්‍රමාණය හැම වෙලාවෙම වැඩි වෙන එක. ඒ වගේම මේවා බුරුල් කරනකොට වෙන්නේ මෙන්න මේ විදිහට තමන්ගේ දකුණු අත පැත්තට කරකවද්දි වෙන්නේ බොබින් එකට එතන නූල් ප්‍රමාණය අඩු වෙන එක. ඉතින් අපිට මෙතනින් හදා ගන්න පුළුවන් බොබින් එක වැඩිපුර එතනවා නම් මේ යනින් තමයි අපි ඇඩ්ජස්ට් කරගන්නේ. කියන්නේ අඩු කරගන්න සහ වැඩි කරගන්න. ඒ වගේම තව ප්‍රශ්නයක් තමයි බොබින් එක පැත්තට එතනවා. ඒ කියන්නේ මේ බොබින් වයින්ඩරේ වෙන ගැටලුවක් තමයි බොබින් එක එක පැත්තක් විතරක්. ඒ කියන්නේ දකුණු පැත්තට හෝ වම් පැත්තට විතරක් නූල් එතනවා. ඒක හදා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ස්ක්‍රූ එකක්. මේ ස්ක්‍රූ එක බුරුල් කරලා මෙන්න මේ විදිහට බුරුල් කරලා අපි වම් පැත්තට එතනවා නම් මෙහෙම අරගෙන දකුණු පැත්තට දාගන්නත් දකුණු පැත්තට එතනවා නම් මේ වගේ වම් පැත්තට දාගන්නත් එහෙම නැත්නම් මේක මැදට හරියට සෙන්ටර් වෙන්නේ නැත්නම් මෙයාගේ අදාළ තැනට තියාගත්තා මෙන්න මේ විදිහට ඊට පස්සේ මේ යන්නේ මෙහෙම තද කරගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මේ බොබින් වයින්ඩර් එක මේ විදිහට තියද්දි ටිකක් කැරගෙන එක හොරයි. ඒ කියන්නේ තදට කැරකෙනවා. එහෙම නැත්නම් කොටසක් කැරකීගෙන එනවා ටිකක් වැඩ කරන්නේ. අන්න ඒ වගේ වෙලාවට වෙන දේ තමයි මෙන්න මේ ෂාෆ්ට් එකට ඔයිල් යන්නේ නැහැ. ඉතින් මේ වගේ තැනකට මැෂින් එකේ ඔයිල් වැඩ කරන්නේ නැති නිසා මෙන්න මෙතන බලන්න මේ පොඩි සිදුරක් තියෙනවා. මෙන්න මේ සිදුරට අපි වෙනම ඔයිල් බින්දුවක් අරගෙන මෙතෙන්ට දාන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයිල් බින්දුවක් අරගෙන දැම්මට පස්සේ මේක හොඳට ස්මූත් වෙලා වැඩ කරනවා. දැන් බලන්න ඉස්සරහට වඩා මේක ගොඩක් ස්මූත්ව කැරකෙනවා. ඉතින් මේ වගේ දේවල් අපට ලෙහෙසියෙන් කරගන්න පුළුවන්. මීට වඩා මේක වැඩ කරන්නෙම නැති අවස්ථාවක් ආවොත් මෙන්න මෙතන තියෙන මේ ස්ක්‍රූ එක මේ විදිහට ගලව ගන්න.
මේක බුරුල් කරලා මෙන්න මේ රවුම මේ විදිහට එළියට ගන්න පුළුවන්. මේක එළියට ගන්නකොට මේ ඇනෙත් එක්කම සම්බන්ධ වෙලා තියෙන මෙන්න මෙතන පොඩි කී කට්ටයක් තියෙනවා. මේ කට්ට තියෙන පැත්තටම තමයි අපි මේක මේ විදිහට දාන්න ඕනේ. ගලවද්දිත් එහෙමයි. ඊට පස්සේ මේ කොටස විතරක් මෙහෙම කොහොම එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කොටසේ ඔයිල් හෝ ග්‍රීස් ආලේප කරලා මෙන්න මේ විදිහට ඔයිල් හරි ග්‍රීස් හරි ආලේප කරලා ආයෙ නැවතත් මේක මෙහෙම දාලා අපි බලන්න ඕනේ දේ තමයි මෙන්න මෙතන කී කට්ටේ තියෙන එක මේ ඇනේට සමානව සවි කර ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඉතින් අපි බොබින් එක ගැන දන්නේ නැති කරුණු ගොඩක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. ඒ වගේම තමයි මේ ප්‍රශ්න දැනටමත් ඔයාලට ආව ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ වගේ ප්‍රශ්න විසලා ඔයාලගේ මහාන මැෂින් එක දැනටමත් නවත්තලා තියෙන අවස්ථාව වෙන්න පුළුවන්. නැත්නම් දිගින් දිගටම එන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් අපි තවත් වැඩසටහනක් එක්ක සම්බන්ධ වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා.